නැති. ඉතින් මේ ප්‍රශ්නේ ජීවිතේ මොකද විභාග කාලේ කියන්නේ ස්ට්‍රෙස් වැඩි කාලයක්. අනික ඔය අවුරුදු 17 18 කියන්නේ විවිධාකාරයේ සම්බන්ධකම් විවිධ දේවල් නිසා හිත් පිඳෙන හිත් කැඩෙන එහෙම කාලයක්. ඉතින් ගුරුවරු ඉන්න සංයෝජනය කරන්න යාළුවෝ ඉන්නවා ප්‍රශ්න හිතේ තියාගෙන ඉන්න එපා. මං හිතනවා ඒක මේ ආර්ට් කරන කෙනෙක් විදිහට මගේ සමාජ වගකීමක් කියලා මේ දේවල් කියන එක. මම පොඩි සින්දුවක් කියන්නම්. ඒතකොට ඔයාලා ඒකත් අහගෙනම යන්න. මොකද ක්ලාස් ඉවරනකොට ගෙදර දුවන්න බලන් හිටු කාලේ මටත් තේරෙන්න මාත් ගන්න ඉවරන ගමන් ගෙදර දුවන්න බරි ඕනේ කියලා. මේක වෙනම සංස්කෘතියක්. පොතට සීමා නොවුණු අධ්‍යාපනයක් තියෙන තැනක්. මේ සමීරසේගේ මීඩියා පන්තිය. ගම්පල හොඳම මීඩියා පන්තිය. දැනට ගම්පල ලොකුම මීඩියා පන්තිය. කලින් කිව්වා වගේ අපි වෙනස්. මෙතන උගන්වන්නේ විෂය විතරක් නෙවෙයි. කොටින්ම කිව්වොත් ක්ලාස් එකේ ඇඩ්වර්ටයිසින් ඒ හැම පැතිකඩක්ම මේ ළමයිම කරනවා. මේ ක්ලාස් එකට එන ළමයි හරි වෙනස්. ඒකයි මම කලින් කිව්වේ මේක වෙනම සංස්කෘතියක්. මීඩියා කියන්නේ ආසාවෙන් ඉගෙන ගන්න පුළුවන් විෂයක්. කොටින්ම කිව්වොත් ඒක නියමයි. ඉතින් එන්න අපි ඉගෙන ගමු. විෂය ඇතුලේ ජීවත් වෙමු. 2025 අලුතෙන් අපි නංගිට මල්ලට කරන ආදරණීය හැරවීමක් මේක. විද්‍යුත් මාධ්‍ය තමයි ගුවන් විදුලිය. ඒ කියන්නේ ඉලෙක්ට්‍රොනික සර්කිට් ඇවිල්ලා කරන්ට් එකකින් වැඩ කරන විද්‍යුත් මාධ්‍ය කියන්නේ ඒක. ඒ මාපක තමයි පුතේ ගුවන් විදුලිය. අන්න ඊට පස්සේ එනවා මොන මාධ්‍යද පුතා? රූපවාහිනී මාධ්‍යය. ඒ කියන්නේ ඇයි වෙන්නේ? මිනිස්සුන්ට මේ බලන්න කියවලා විතරක් පදවෙනවා. ප්‍රතිඵලය මොකක් වුණත් සතුටින් බාර ගන්න. ඉතින් මේ අධ්‍යාපන ආයතන වලට අපේ නංගිල මල්ලට ආදරෙන් ආරාධනා කරනවා. මීඩියා ඉගෙන ගන්න එන්න. මේ අමුතුම කල්චර් එකට